සමාජිකයන්ට සිංගර් රාජ්‍යලත් එක්ක කතා කරලා සිංගර් මැෂින් 50ක් ගෙනල්ලා බෙදා හරියා. ඔප්පු තියාගෙන ණය මුදල් ලක්ෂ 2ක් දක්වා දුන්නා. අයිබෝන් කියලා පිළිගන්නවා ID හේමපාල. ඒ කියන්නේ මගේ තාත්තා. ලෝකයේ ඔබ සුබේ YouTube channel එකට අද අපි අරගෙන ආවේ දකුණු පළාතේ පළමු පුවත්පත. ඒ කියන්නේ 1992 සනස පුවත් නමින් එලි දක්වපු ජනතාව අතරට දීපු මේ පුවත්පත ගැන අපි අපේ තාත්තගෙන් වැඩි දුර තොරතුරු අහලා බලමු. එහෙනම් තාත්තේ අපිට කියන්න මොකද්ද මේ පුවත්පත? දැන් මම මේ කිරිපේද්ද ගමේ පදිංචියට එන්නේ. මගේ අම්මයි මව්ගම කිරිපේද්ද අපේ තාත්තට ලැබුණු දෑවැද්දේ ඉඩම් කොටසකට තමයි මම පදිංචියට එන්නේ. යාවට පස්සේ මේ ගමේ තිබුණු සමිති සමාගම් එක්ක මට ආසාවක් ඇති වුණා මැදිහත් වෙන්න. ඊට පස්සේ මම කිරිපේද්ද විහාරස්ථානයේ තිබුණු මේ සනස සමිතියට ගියා. ගියාම බොහොම දුර්වල සමිතියක්. මට හිතුණා මේ සමිතිය ගොඩනගන්න පුළුවන්. මේකට මම බැඳෙන්න ඕනි කියලා. යනවා. තමයි මම සමිතියට බැඳෙලා ටික කාලයක් යනකොට ඒ හිටපු නිලධාරීන් ඒ සමිතිය හරියට නොකරපු නිසා සමාජිකත්වයේ විසින් මට බාර දුන්නා මේකේ ලේකම් තනතුර ඔයා කරගෙන යන්න කියලා. එයනම් මම අවුරුද්දක් විතර කරගෙන යනකොට ඉතිහාසයෙන් හාරලා උස්සලා බලනකොට මේ සමිතියේ 50 වෙනි සංවත්සරේ එනවා 1993 ජනවාරි 1 වෙනිදාට. එතකොට මේක ආරම්භ කළ තියෙන 1942. එයනම් මම තීරණය කරලා බෞද්ධිකව එදා තිබුණු කාර්යක ස්වභාවයට මේක ඉදිරිපත් කළා. ඔව් අපි 50 වෙනි සමරු උළෙලක් පවත්වමු. මේකේ ආරම්භක නිර්මාතෘන් සිහි කරමු. ඒක අපි වැදගත් කටයුත්තක් ලෙස සලකා කරමු කියලා තීන්දුව කරාම ඒක මතිකව මහසභාව අනුමැතිය දුන්නා. ඒ අනුව මම තීරණය කරා එහෙමනම් මේකට මොනවද කරන්න ඕන කියලා කාර්යක ප්‍රාන්තයේ කතා කරාම අපි දානයක් දෙමු, පිරිතක් කියවමු, පින්පමුණවමු වගේ වැඩසටහන් ආවා. ඒ සියල්ල අනුමත කරලා මම යෝජනා කරා මේක ඓතිහාසික සමිතියක්. මේ සමිතිය ඉතිහාසගත කරන්න ඕනේ. මේකෙන් ජනතාවට පණිවිඩයකුත් දෙමු. මේ යම්කිසි පත්‍රයක්, අභ්‍යන්තර පත්‍රයක් විදියට සනස පුවත් කියලා අලුත් වැඩක් කරමු කියලා. ඒ අනුව ඒකටත් මට අනුමැතිය දුන්නා. ඉතින් වෙන කවුරුත් නැහැ. ඉතින් මම තනියම තමයි පත්‍රේ ලිව්වේ. හැබැයි මේක මුද්‍රණය කරන්න සල්ලි යන්නවා ඒකට සනස් සමිතියෙන් අනුමැතියක් නැහැ. මම ගෝ රයිට්. අපි ප්‍රදේශයේ තියෙන ව්‍යාපාරිකයෝ කඩසාප්පු වලින් වෙළඳැන්වීම් අරගෙන ඒකත් මේ පත්‍රේ පළ කරලා ඒ වයින් සල්ලි එක්කව කරලා පත්‍රේ කරමු කියලා. ඒ අනුව මේ පත්‍රයේ තියෙන සියලුම වෙළඳැන්වීම් වලින් ඒ කාලේ හැටියට රුපියල් 500 250 300 මට ලැබුණා. පත්‍රයට ලොකු ධෛර්යයක් වුණා ඒක. ඉතින් මේ පත්‍රේ කරන් ලොකු මුද්‍රණාල තිබුණේ නැහැ. කුරුඳුගහතක් මේ අසංක මුද්‍රණාලය. එතකොට අපුරු අමුණලා කරන මුද්‍රණාලය ඒ කාර්ය තිබුණේ. ඉතින් මේක කරන්න මාස 2ක් විතර ගියා. ඒතර තාත්තේ මේ ඔය පත්‍රේ සම්පූර්ණයෙන්ම ලිව්වේ තාත්තද? ඔව්. පිටු කීයක්ද? පිටු මේකේ තියෙනවා 1යි 2යි 3යි 4යි 4යි 5යි 6යි 7යි 8යි පිටු 8යි. පිටු 8යි. එතකොට මේ ඕකේ ඇඩ් එහෙම දැම්ම නේද? ඔව්. එතකොට ඒකට කොහොමද ඒ මොකක්ද ඒකේ අරමුණ? ඒකේ අරමුණ උනේ දැන් මේ පත්‍රේ මුද්‍රණය කරන්න ඒ කාලේ හැටියට රුපියල් 25000ක් විතර යනවා. ඉතින් සමිතියේ එවැනි වත්කමක් තිබුණ නැහැ. මේ සමිතිය මම බාර ගන්නකොට මේ සමිතියේ මට ලැබුණේ රුපියල් 276ක මුදලක් විතරයි.
අනිත් අය අනිත් මුදල් ඔක්කොම ණය අරගෙන ණය බෙදාගෙන තිබුණේ සමිතියේ වත්කමක් තිබුණේ නැහැ. හැබැයි මම කල්පනා කරා මේක ටික ටික ගොඩනගන්න ඒක රාශි කරගන්න ඕනේ කියලා සමාජිකයෝ මම වැඩේ පටන් ගත්තන් පස්සේ ටික ටික සමාජිකයෝ දියුණු වුණා. ඊට අමතරව මම ප්‍රදේශයේ සංචාරය කරමින් මේ පත්තරේ යම් ආකෘතියක් හරි ගස්සගෙන ඒකට මෙතෙන්ට වෙලඳ දැන්වීමක් වුණා. මෙතෙන්ට ඕන පළවෙනි පිටට මෙච්චරයි, දෙවෙනි පිටට මෙච්චරයි, තුන්වෙනි පිටුව ওই විදියට මට ගමේ කට්ටියගේ සහයෝගය ලැබුණා. එතකොට මේ පත්තරේට තව උදව් කරේ කවුද? මේකට අතිරේක වශයෙන් මට කරන්දනී ප්‍රාදේශ සභාවේ සභාපති ටීඑච් වීරසේන මහත්මයා පොඩි පණිවිඩයක් දුන්නා. ඊළඟට ඒ කාලේ හිටිය පොලිස් ස්ථානාධිපති හේමු ජයතිලක මහත්මයෙක් එයත් පොඩි සුබ පැතුමක් දුන්නා. එතකොට මේක ඊළඟට SDM කරුණාරත්න එවකට ප්ලයිවුඩ් කෝපරේෂන් එකේ SDM කරුණාරත්න එයා සුබ පැතුමක් දුන්නා. එතකොට එයා දකුණු පළාත් සභාවේ මන්ත්‍රී. ඊළඟට ජයන්ත ජයවීර මහත්මයා එයත් සුබ පැතුම් පණිවිඩයක් දුන්නා. බොහොම හොඳ වැඩක්, අපේ උදව්ව අපි දෙන්නම් කියලා. ඒ වගේම සනස් සමිතිය දියුණුවට පත් කරන්න ඔයාට අපේ හයිය දෙනවයි කියලා තමයි මොම කිව්වේ. එතකොට ඔකට මේ ඇඩ් කීයක් හම්බුණාද පත්තරේට? ඇඩ් සාමාන්‍යයෙන් 20ක් විතර තමයි එදා හම්බුනේ. එතකොට කඩවල තිබ්බ ප්‍රමාණයත් එක්ක 20ක් කියන්නේ 1993 හැටියට හොඳටම හොඳයි. ඔව් ඒ කාලේ හැටියට හිටපු ව්‍යාපාරිකයෝ ඉතින් ලොකු දියුණු මට්ටමක් තිබුණේ නැහැ නගරය තුල. නමුත් සාමාන්‍යයෙන් ඒ අයට පුළුවන් හැටියට උදව් කරා. ඒ අනුව තමයි පත්තරේ මුද්‍රණය කළ ජනවාරි 1 වෙනිදාට පත්තර පිටු 10000ක් ආධාරයට රුපියල් 10ක් ඉල්ලලා තමයි පත්තරේ අපි බෙදුවේ. පොළවල් ගාන ගිහිල්ලා සමාජිකයෝ 4-5 දෙනෙක් මැදිහත් වෙලා පත්තරේ බෙදා හැරියා. එතකොට 1993 පත්‍ර 10000ක් බෙදා ගන්න පුළුවන් වුණා. ඕ බෙදුවා. එතකොට දකුණු පළාතේ පළවෙනි පත්‍රයේද දකුණු පළාතේ මේ වගේ සමිතියකින් කරපු අභ්‍යන්තර ප්‍රකාශනයක් වෙන කවුරුත් කරලා තිබුණේ නැහැ. එතකොට තාත්තා තමයි ඒකට මූලික වුණේ. ඔව්. මේකට තව උදව් කරා ගාඩු දිස්ත්‍රික් සනස් සංගමය. ගාඩු දිස්ත්‍රික් සනස් සංගමය උදව් කරා. ඒ කියන්නේ එතකොට අපි එහි සමාජිකයෙක්. අපි ණය මුදල් ලබා ගත්තේ ගාල්ල දිස්ත්‍රික් සනස් සංගමයෙන්. එතකොට සනසෙන් කරපු උදව් වුණාද මිනිස්සුන්ට? ඒ වෙනකොට අපි සනසෙන් සමාජික අප දෙකක් මත ණය මුදල් සැපයීම, නිමාස හදා ගන්න ණය මුදල්, එතකොට තව දුන්නා හදිසි මරණාධාර, ඊළඟට සුබ සාධක ක්‍රමයක් සකස් කරලා තිබුණා. සමාජිකගේ මාසකට රුපියල් 10 බැගින් සමාජිකයන්ගෙන් අය කර ගන්න අනිවාර්ය දායක මුදලක්, සුබ සාධක අරමුදල, වාර්ෂික ශුද්ධ ලාභයෙන් 10% වෙන් කරනවා. එම අරමුදලට සමිතියෙන් පරිත්‍යාග බාර ගන්නවා. ඒ අරමුණ උනේ සමාජිකගේ මරණයකදී උදව් කිරීම, යපෙන්නෙකුගේ මරණය, භාර්යාව ස්වාම පුරුෂයාගේ අවිවාහක දරුවන්ගේ මරණය, මව හෝ පියාගේ මරණය
වෙනුවෙන් සමාජික විවාහ මංගල්‍යයකට සමාජික බලවත් රෝගාතුර වීමට සමාජිකයාගේ නිවස ගින්නෙන් ගම්මතුලින් සුළඟින් හෝ වෙනත් එයා සම්බන්ධ ආපදාවකින් ඇතිවෙන අලාභහානි ආධාර ක්‍රමය කිරීම ඒ කාලේ හැටියට සමාජිකයාගේ මරණයේදී රුපියල් 1000ක් ස්වාම පුරුෂයාගේ භාර්යාවගේ මරණයේදී රුපියල් 1000ක් වශයෙන් සාමාන්‍ය ආධාරයක් තමයි අපිට කරන්න ඉතා හැකියාව තිබුණේ. ඒතකොට සනස සමිතියෙන් ඔය වැඩ ටික තමයි කෙරුණේ. ඒතකොට අන්තිමට මොකද්ද කියන්න තියෙන්නේ මේ පත්තරේ මුද්‍රණය කරපු එක සම්බන්ධව? ඒතකොට දැන් කරගෙන යන කට්ටිය සම්බන්ධව මොකද? දැන් මෙහෙමයි. දැන් ඉතින් මම මේ ආරම්භ කරපු වැඩ කොටසත් එක්ක මම අනාවැකියක් ඉදිරිපත් කරා. තව වසර 7කින් අපි 21 වෙනි සියවසේ 21 වෙනි සියවස ලබනවායි කියලා මේ පත්තරේ ප්‍රධාන ලිපියේ මම ඉදිරිපත් කරේ අපි ඒ 21 වෙනි සියවසට එන අභියෝග ජය ගන්න කොහොමද වැඩ කරන්න ඕනේ කියලා. එතකොට මේකත් එක්ක බොහෝ සමාජික පිරිසක් මා වටා ඒක රාශි වුණා සමිතිය වටා. ඊට පස්සේ සනස බැංකුව දැම්මා. සනස බැංකුවේ ආරම්භ කරනකොට අපි සමාජිකයන්ට සිංගර් ආයතනයත් එක්ක කතා කරලා සිංගර් මැෂින් 50ක් ගෙනල්ලා බෙදා හරිය අඩු මුදලට ඒ වගේ විශේෂ වැඩසටහන් කීපයක් කරා. නිවාස ණය දුන්නා. ඊළඟට ඔප්පු තියාගෙන ණය මුදල් ලක්ෂ 2ක් දක්වා දුන්නා. එහෙම යම් දියුණුවකට සමිතිය ගෙනාවා. නමුත් කනගාටුවට කරුණ උනේ සමිතියට අලුතුම් බැඳුණු අය දැන් බැලුවා මේක වාසිසහගත තැනක්. මේක ඇතුළට රිංගලා යම් වාසි ගන්න පුළුවන් කියලා සමිතිය තුළ යම් කිසි මතකැටුමක් ඇති වෙනවා. මේ මතකැටුමත් එක්ක මම යම් කලකිරීමකටත් ලක් වෙනවා. කොහොම නමුත් සමිතිය මම රැකගෙන මටත් පෞද්ගලික ප්‍රශ්න මතුවුණා. ඊට කලින් වල ප්‍රශ්නයක් මතුවුණා. පාර පිළිබඳ ප්‍රශ්නයක් මතුවුණා. යන්නේන එක පිළිබඳ ප්‍රශ්නයක් මතුවුණා. මං යන්නේන පාර වහලා දැම්මා. නොයෙකුත් බාධක ආවා. නොයෙකුත් දේශපාලන බලවේගات එක්කයි ඒක යටින් සිද්ධ වෙන්නේ. ගමේ හිටපු ඇතම් කණ්ඩායම් බැලුවා මෙයා මේන ගමන අපිට හතුරෙක් බවට පත් වේවි. අපි යන දේශපාලන ගමනට මෙයාගේ ගමන අපිට හානිකර වේවි. ඒ නිසා මෙයා මෙතනින් ඉවත් කරන්න ඕනේ කියන යටි කුමන්ත්‍රණයකුත් තිබිච්ච මට පසු කාලේ දැනගන්න ලැබුණා. කොහොම නමුත් මම කල්පනා කරා ඉතින් මම දීර්ඝ කාලයක් සමිතියේ වැඩ කරා. පඩියට නෙවෙයි ස්වේච්ඡාවෙන්. මට එතකොට මට එක පුතයි හිටියේ. ඒ පුතත් අරගෙන තමයි මම සමිතියට යන්නේ. ඒ අනුව මම කල්පනා කරා දැන් තවදුරටත් මෙහෙම නොමිලේ වැඩ කරුවොත් මට ඉන්න තැනක් නැහැ. මං හිටියේ බොහොම తాවකාලික පොඩි කටුමැටි ගාපු පොඩි නිවසක. මගෙත් අනාගතය වෙනුවෙන් වැඩ කරගන්න ඕනේ කියලා තමයි කල්පනා කරේ සමිතිය ගොඩනගලා. නමුත් මට එතෙන්ට යන්න බැරි වුණා. මං ඒ නිසා සමිතියෙන් සියලු වක්කීම් වලින් අයින් වෙලා අලුත් ළමයි කණ්ඩායමකට සමිතිය බාර දීලා මම අයින් වුණා. එතනින් පස්සේ ටික කාලයක් සමිතිය කරගෙන ගිහිල්ලා තියෙන බව මට දැනගන්න ලැබුණා. පස්සේ ඒ සමිතියේ මුදල් අභාවිත කරලා තිබුණා. ওই විදිහට ටික ටික පිරිහිලා දැන් ඉතින් සාමාන්‍ය කුඩා සමිතියක් විදිහට තවමත් කිරිපෙද්දි සමිතිය තියෙනවා. ඒක යම් අය කරගෙන යනවා. ඉතින් අර මහ පරිමාණයෙන් මට්ටමක් නැහැ. ඉතින් මට කියන්න තියෙන්නේ ගම් වල වැඩ කරනකොට බොහෝම පරීක්ෂණයෙන් තමයි වැඩ කරන්න වෙන්නේ. ඒ සමිති විනාශ කරන්නත් කණ්ඩායම් බිහි වෙනවා කියන එක කිරිපේද්ද සමිතියෙන් මට ලැබූ අත්දැකීම. දැන් ඉතින් සමිතිය තියෙනවා. හැබැයි එවැනි දියුණු තත්ත්වයක සමිතියක් නැහැ දැන්. මගේ වගකීම මම හරියට ඉෂ්ට කළා. ඒක තේරුම් නොගත්ත අය නිසා මට එතන තවදුරටත් කරගෙන යන්න බැරි වීම නිසා මම එතනින් ඉවත් වුණා. ඕකයි ඇත්ත කතන්දරේ. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් එක්ක තාත්තත් එක්ක ආයේ ලෝකයේ විශ්වබේ YouTube channel එකකින් තවත් දවසක හමු වෙමු. එහෙනම් උස්සන්න.